හිරු දේවියන්ගේ ඉරගාල ගාවා සඳු දේවියන්ගේ සඳගාල ගාවා ගණ දේවියන්ගේ කෝවිල ගාවා අපිත් කියමු කවි ගොවිපල ගාවා රයිට් මම ඒ කිව්වේ මොකක්ද මම ඒ කිව්වේ ජන කවියක් ඔයාලට තියෙනවා පුතේ sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය ඇතුළේදී හතරවෙනි පාඩම විදිහට මාධ්‍යයන් හතරක් පිළිබඳව ඉගෙන ගන්න. ඒ තමයි සාම්ප්‍රදායික මාධ්‍ය, ජනමාධ්‍ය, නවමාධ්‍ය සහ සමාජ මාධ්‍ය. ඉතින් මේ අතරින් ගත්තම සමාජ මාධ්‍ය පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්නේ. ඇත්තටම අද දවසේ කතා කරන්නේ ඔයාගේ විභාගයට වැදගත් කාරණාවක් පිළිබඳව. ඇත්තටම මේ කාල සීමාව තුළ 2026 උසස් පෙළ ලියන මගේ ආදරණීය දරුවෝ ඉන්නවා. ඉතින් එයාලට ගොඩක් වැදගත් වෙයි මේක පුතේ. මේ දක්වා විභාගවල අහලත් තියෙන එකක් තමයි මේ සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා පිළිබඳව. සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා පිළිබඳව කතා කරනකොට ඔයාට මේවා කෙටියෙන් මතක තියාගන්න ක්‍රමවේදයන් තියෙනවා. තේරුණාද? ඔයාට මේවා කෙටියෙන් මතක තියාගන්න ක්‍රමවේදයන් තියෙනවා. ගොඩක් අය අහන දෙයක් තමයි මේක වැඩිපුර අහලා තියෙන්නේ රචනාවලට විතරද? නෑ, MCQ වලටත් අහනවා. ඔයාගෙන් අහයි සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතාවක් නොවන්නේ කියලා. හරි. එතකොට මේකේ මූලිකාංග ටික මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්. අපි බලමු සාම්ප්‍රදායික මාධ්‍ය කියන්නේ මොකද්ද? පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය කියලා ගත්තම අපි මේක අර්ථ දැක්වීමක් දෙනවා නම් අපිට කියන්න තියෙන්නේ කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර හරිද කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර ඔවුන්ගේ තොරතුරු දැනුම අදහස් සිරිත් විරිත් විනෝදය සඳහා භාවිතා කරන සහ ඒවා සිදු කිරීමට අවට පරිසරයෙන් සපයා ගන්නා ලද සම්පත් උපයෝගී කරගනිමින් සිදු කරන ලබන sannivedanaya තමයි පුතේ සාම්ප්‍රදායික sannivedanayak කියලා කියන්නේ. ඉතින් මේ සාම්ප්‍රදායික මාධ්‍ය ඇතුලේ අපිට තියෙනවා ජනශ්‍රතිකාංග කියලා කොටසක්. ඒවා තමයි ජන කවි, ජන කතා, එතකොට ගැමි නාටක, ශාන්ති කර්ම සහ යාතු කර්ම කියන දේවල්. ඉතින් ඔයාට විභාගෙදී අහයි පොදු සාම්ප්‍රදායික මාධ්‍යයන් විදිහට ගත්තම මේ සාම්ප්‍රදායික මාධ්‍යයන් වල සුවිශේෂීතා මොනවද? එහෙනම් ඔන්න කෙටියෙන් මතක තියාගන්න ක්‍රමවේදයක් තියෙනවා. මම මේ බෝඩ් එකේ ලියලා තිනවා බලන්න. සතේ නම් අවසන්. ඔයා මතක තියාගන්නකො මේ අතේ සතේ නෑ කියන එක තේරුණාද? අතේ සතේ නෑ. හරි? ඔන්න සයන්නෙන් කියනවා පුතේ සතේ නම් අවසන්. සතේ නම් අවසන්. සයන්නෙන් කියනවා සරල ව්‍යුහය. තයන්නෙන් කියනවා තේමාත්මක අන්තර්ගතය. නම් එකෙන් කියනවා නම්‍යශීලීත්වය. අවයකින් අවම පිරිවැය. සන්නෙකෙන් සංස්කෘතික සන්දර්භය. එතකොට මතක තියාගන්න මෙන්න මේ කියන සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා. ඔන්න ඕක තමයි කෙටියෙන් මතක තියාගන්න ක්‍රමවේදය. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඔයාගේ විභාගෙ 10 රචනා ප්‍රශ්නයක් විදිහට සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා හතරක් නම් කොට ඒවා විස්තර කරන්න. අපි දැන් බලමු මේ සරල ව්‍යුහයක් කියන්නේ මොකද්ද? මම ඔයාලට මීට කලිනුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. සාම්ප්‍රදායික මාධ්‍යයේ සුවිශේෂීතා ගත්තම මතක තියාගන්න ප්‍රධාන එකක් තමයි ඔය සරල ව්‍යුහය කියලා කියන්නේ. ඒ කියන්නේ මේවා බිහි කරගන්නේ ගැමි ජනතාව විසින්, සාමාන්‍ය මිනිස්සු විසින් තමයි මේවා බිහි කරගෙන තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔවුන් අවට පරිසරයෙන් සපයා ගන්නා ලද ද්‍රව්‍යයන් භාවිතා කරමින් මේ කියන සාම්ප්‍රදායික මාධ්‍ය සිද්ධ කරලා තියෙනවා, නැත්නම් භාවිතා කරලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම මතක තියාගන්න පුතේ ඔවුන් මේ දේවල් ප්‍රකාශ කරලා තියෙන හරි සරලව අවබෝධ කරගන්න පුළුවන් විදියට. දැන් මම ඔයාලට මීට කලින් පටන් ගන්නකොටම කියපු ජන කවිය ඇතුලේ අපිට මහා ලොකු දෙයක් පිළිබඳව අවබෝධ කරගන්න නැහැ. තාමත්ම සරලව නේද ඒක අවබෝධ කරගන්න තිබ්බේ. ඒ වගේම තමයි මතක තියාගන්න අපි තවත් ජන කවි තියෙන්නේ අර ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රටහා ලේබතට
බොන්නේ බොරදියයි పూర్වේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට. දැන් ඒ පද පෙළ හතර ඇතුලේ මහා අමාරුවෙන් තේරුම් ගන්න දෙයක් තිබ්බද? නෑ. හරිද? ඒකේ මුලින්ම කියනවා අන්න කර්මාන්තයක් නිරූපණය වෙනවා. තේරුණාද? එතකොට ඒක ඇතුලේ කියනවා මෙන්න මේ කර්මාන්තයේ පතල් කර්මාන්තය ආශ්‍රිතව කියලා. එතකොට ඔහු අර රසවත් ආහාර වේලක් ගන්න නැහැ කියන එක අර්ථ දැක්වෙනවා. ඒ වගේම අන්න පුතේ කියවෙනවා මොකද්ද? මේ ආත් పూర్වේ කරපු පවක් නැත්නම් පෙර ආත්මික කරපු කර්මයක් නිසා මෙහෙම වෙලා ඇති. අවසානයේ කියනවා ඔහුට තමන්ගේ අම්මා තාත්තා දෙමාපියන් පවා බලන්න යන අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ කර්මාන්තයක් ආශ්‍රිතව ඔහු විඳින දුක වේදනාව පිළිබඳව ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සරල ව්‍යුහයක් ඇතුලේ ඔවුන් පවා මේක ඇතුලේ සඳහන් කරන සරල ද්‍රව්‍ය තමයි භාවිතා කරලා තියෙන්නේ. තේරුණාද? සරල ව්‍යුහය කියන්නේ ඒක. දැන් ඔය ගොක්කොළ, පොල්කොළ, එතකොට පුවක් මල්, පොල් මල් තේරුණාද? ඔන්න ඔය වගේ ද්‍රව්‍ය තමයි මේක ඇතුලේ භාවිතා කරලා තියෙන්නේ. හරි? ඒ වගේම තමයි දෙවෙනි එක තේමාත්මක අන්තර්ගතය. තේමාත්මක අන්තර්ගතය ගැන කතා කරනකොට මේ හැම ජන කතාවක්ම ජන කවියක්ම යම්කිසි තේමාවකට අනුව නිර්මාණය වෙලා තියෙනවා. ආදරය, වේදනාව, විරහව තේරෙනවද? ඔන්න ඔය කියන කාරණාත් එක්ක ආගම, විනෝදය මේ වගේ කාරණාත් එක්ක මේ ජන කවි ජන කතා බැඳිලා තියෙනවා. හරි? තුන්වෙනි කාරණාව විදිහට ඔයාලට පුළුවන් පුතේ නම්‍යශීලීත්වය කියන එක ලියන්න. දැන් නම්‍යශීලීත්වය කියන්නේ අපි කියනවා ගොඩක් වෙලාවට මතක තියාගන්න මේ ස්ථානීය අවස්ථාවට ගැලපෙන විදිහට භාවිතා කරන්න පුළුවන් අපිට. අපි ගත්තොත් එහෙම කෝලම් සොකරි වගේ ගැමි නාටකයන් රඟ දක්වද්දී අපිට අවශ්‍ය පරිදි නැත්නම් අපිට අර මෙහෙම මෙන්න මෙතන මේ විදිහට හරියටම කරන්න ඕන කියලා ස්ථානයක් වෙන් කරලා නැහැ. අපිට පහසු තැනක ඒකට ගැළපෙන විදිහට අපිට පුළුවන් ඒ සඳහා අනුවර්තනය වීමක් සිද්ධ කරන්න. හරි? ඒ වගේම තමයි හතරවෙනි එක අපි ගත්තොත් එහෙම සංස්කෘතික සන්දර්භය. මොකද්ද මේ සංස්කෘතික සන්දර්භයක් කියලා කියන්නේ? දැන් රටකින් රටකට නැත්නම් ලෝකයේ අපි ප්‍රදේශවලින් ප්‍රදේශවලට මොකද වෙන්නේ? මේ සංස්කෘතිය කියන කාරණාව පුතේ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ලංකාවේ පුද්ගලයෙක් තවත් ලංකාවේ කෙනෙක්ම හම්බුනාම ඔහු පිළිගන්නේ කොහොමද? අයිබෝවන් කියලා. හැබැයි යුරෝපීය ජාතිකයන් දෙදෙනෙක් හම්බුනාම ඔවුන් අතර දෙනවා. අර කොරියාව ජපානය වගේ රටවල වලට ගියාම දැන් කොරියානු ජාතිකයෙක් තවත් කොරියානු ජාතිකයෙක්ට හම්බුනාම මොකද කරන්නේ? ඔව් කියනවා මේ ඉනගාවින්ම පහලට නැමිලා අන්නන්හසේයෝ මනසෝ පන්ගප් සම්මිදා අයිබෝන් ඔබ හමුවීම මට සතුටක් කියලා කියන අපි අයිබෝන් කියද්දි තේරුණාද? එතකොට එයාලගේ අර අංග චලනයන් හැසිරීම් රටා මොකද වෙලා තියෙන්නේ? වෙනස්. මේ සාම්ප්‍රදායික මාධ්‍යත් මතක තියාගන්න චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි විශ්වාසයන් මේ දේවල් වෙනස් සන්දර්භයන් සහිතව පාවිච්චි කරන අවස්ථා තියෙනවා, භාවිතා කරන අවස්ථා තියෙනවා. අවසාන එක තමයි අවම පිරිවැය කියන එක. අවම පිරිවැය කියන එක. මොකද්ද මේ අවම පිරිවැය? මම අර ඔයාලට පළවෙනියට කතා කරේ එකක් සරල ව්‍යුහය කියලා. ඉතින් මතක තියාගන්න අර සරල ව්‍යුහය ඇතුලේ අපි භාවිතා කරන ද්‍රව්‍යවල ඇත්තම ඒවා ලොකු මිලක් මුදලක් අය වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම සරලව කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ හිතන්නකෝ. කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ සිද්ධ කරද්දී මඩුවක් නිර්මාණය කරනවානේ. ඒ මඩුව නිර්මාණය කිරීම සඳහා අපිට මහා ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් ඒ සඳහා සමහර විට ගමේ ගැමියන්ගේ ශ්‍රමදායකත්වය හම්බ වෙනවා. ඒතර අවම පිරිවැයක් කියන අවම මුදලක් යටතේ අපිට මේ දේවල් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පුතේ ඔන්න ඔය විදිහට මම ඔයාලට ඔය විභාගයට එන ගැටලුවක් පිළිබඳව අද දවසේ සාකච්ඡා කරේ. ඉතින් ඔයාලට ආරාධනා කර සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න මීඩියා සංහිඳත් එක්ක එකතු වෙන්න මේ ඔන්ලයින් වැඩසටහනත් එක්ක. ඔයාට පුළුවන් අපේ WhatsApp අංකයට ඔබගේ WhatsApp පණිවිඩයක් දීලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් සියලුම දෙනාට සියලුම දරුවන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.